ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද මම thumbnails වලට add කරන මෙන්න මේ gold and silver text effect එක හදාගන්නේ කියලා. ඉතින් මේ වැඩේට මම use කරන්නේ Adobe Photoshop කියන software එක. ඉතින් ඔයාලා ගාව Photoshop software එක නැත්නම් ඔයාලට මේ වැඩේ Photopia කියන website එකෙන් උනත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට text effect add කරාම ඔයාලගේ thumbnails ගොඩක් ලස්සන කරගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අපි දැන් ඉක්මනටම අපේ වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell notification එකත් all දාලා තියාගන්න. ඒ වගේ මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ Adobe Photoshop software එක open කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතනින් new document එකක් open කරගන්නවා. මම දැන් මෙතනදී Photoshop basic දේවල් ගැන කතා කරන්නේ නැහැ. ඔයාලට Photoshop basic දේවල් ගැනත් වීඩියෝ එකක් ඕනේ නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න යන්න. මම ඒ ගැනත් ඉස්සරහට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්නම්. හරි ඉතින් දැන් මම හදන්නේ golden text එකක් නිසා ඒක ගොඩක් හොඳට පේන්න ඕන නිසා මම ඉස්සෙල්ලාම black color background එකක් හදාගන්නවා. ඉතින් ඒකට මම මෙන්න මෙතන තියෙන layer mark එක උඩ click කරලා අලුත් layer එකක් add කරගන්නවා. ඊට පස්සේ මම මෙතන foreground color එක black color එකට change කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් paint bucket tool එක select කරලා මම මෙන්න මේ layer එකට black color එක දෙනවා. එතකොට අපේ layer එක මෙන්න මේ විදිහට black color වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙන text tool එක select කරගන්නවා. ඊළඟට මම මෙන්න මෙතනින් මේ විදිහේ වචනයක් type කරගන්නවා. ඒකේ විදිහට type කරගත්තට පස්සේ අපිට පේන්නේ නැති හින්දා මම මෙන්න මේ විදිහට type කරගත්ත එක select කරලා ඒකේ color එක white color එකට change කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ text එකේ size එකත් ටිකක් මෙන්න මේ විදිහට වැඩි කරගන්නවා. ඉතින් ඒ වගේම මම මෙන්න මෙතනින් text එකේ font එකත් monster red කියන font එකට දාගන්නවා. ඉතින් මම දැන් මෙතන monster red black කියන font එකට තමයි මේක දාගන්නේ. ඉතින් ඔයාලා මේ විදිහේ golden text එකක් හදනවා නම් ඒකට ගොඩක්ම ගැලපෙන font එකක් තමයි මෙන්න මේ monster red කියලා කියන්නේ. හරි ඉතින් මේ විදිහට font එකත් වෙනස් කරගත්තට පස්සේ මම මෙන්න මේ text එක තියෙන layer උඩ right click කරලා මෙතන තියෙන blending option කියන එකට click කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන gradient overlay කියන එකට මම click කරගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙන gradient කියන එකට click කරගන්න ඕනේ. ඉතින් දැන් මම ඉස්සෙල්ලාම ඔයාලට හදලා පෙන්නන්නේ golden text එක. ඊට පස්සේ තමයි මම ඔයාලට silver text එක හදලා පෙන්නන්නේ. ඉතින් golden text එක හදාගන්නේ මෙහෙමයි. ඔයාලට පේනවා දැන් මෙන්න මෙතන හැදිලා තියෙන gradient එකේ මෙන්න මේ විදිහට යට colors දෙකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් කැමති color එකක් උඩ click කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට යටින් අපිට color කියලා එකක් බලා ගන්න පුළුවන්. අපි අන්න ඒකට click කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතෙන්න yellow color එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ yellow color එක දෙද්දි ගොඩක්ම තදක් නැති ගොඩක්ම ලාත් නැති සාමාන්‍ය yellow color එකක් මේකට දෙන්න. ඉතින් මම දැන් මෙන්න මේ yellow color එක තියාගෙන මෙතන තියෙන OK කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි අනිත් color එක උඩත් මේ විදිහට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙත් color කියන එක උඩ ක්ලික් කරලා ඒකට ටිකක් තද කහ පාටක් දෙන්න ඕනේ. ඉතින් ඒකට මම මෙන්න මේ විදිහේ තැඹිලි පාටට හුරු කහ පාටක් දුන්නා. හරි ඉතින් ඊට පස්සේ මම මේකත් මෙතනින් OK කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් මේකේ scale එක හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ scale එක අඩු කරාම අපේ මෙන්න මේ colors දෙක එකිනෙකට blend වෙලා තියෙන එක අඩු වෙනවා. මෙන්න මේ scale කියන එක වැඩි කරාම මේ colors දෙක මේ විදිහට හොඳට blend වෙනවා. ඔයාලා මේක ගොඩක් අඩුම කරන්නේ නැතුව ගොඩක් වැඩිම කරන්නේ නැතුව මෙන්න මේ විදිහට මැද වගේ තියාගන්න. හරි ඉතින් ඊළඟට ඔයාලට පේනවා දැන් මම දාපු colors දෙකෙන් තද color එක තියෙන්නේ මගේ text එකේ යටට. ඉතින් ඔයාලගේ text එකෙත් අන්න ඒ විදිහට තමයි තියෙන්න ඕනේ. ඉතින් බැරි වෙලාවත් ඔයාලගේ text එකේ මෙන්න මේ තද color එක උඩට තියෙනවා නම් ඔයාලට මෙන්න මෙතනින් angle කියන එක 90 තියෙන එක 180 කියලා මාරු කරගන්න පුළුවන්. එතකොට ඒකේ උඩට මාරු වෙනවා. හරි ඉතින් දැන් අපි අපේ gradient එක හදාගෙන ඉවරයි. ඉතින් දැන් අපි මෙන්න මෙතන තියෙන inner glow කියන එකට යන්න ඕනේ. ඉතින් ඒකට මේ විදිහට ටික එක දාගත්තට පස්සේ අපිට මෙන්න මේ විදි window එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන තියෙන මෙන්න මේ color එක උඩ click කරගන්න ඕනේ. ඉතින් අපි දැන් මෙතනින් අපි අර කලින් select කරගත්ත yellow color එකටත් වඩා ගොඩක් ලා yellow color එකක් select කරගන්න ඕනේ. ඉතින් මම දැන් මෙන්න මේ විදි yellow color එක select කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම ඒකත් මෙන්න මෙතනින් OK කරනවා. ඉතින් ඔයාලා මේකේ opacity, choke, size කියන මෙන්න මේ settings ටික මම මෙන්න මේ දාලා තියෙන settings ම දාගන්න. ඉතින් ඔයාලට කැමති නම් මේක වෙනස් කරලා ඔයාලට කැමති එකක් දාගන්නත් පුළුවන්. හරි ඉතින් ඊළඟට අපි මෙන්න මෙතන උඩම තියෙන එකට ටික් එක දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක උඩ ක්ලික් කරගත්තාම අපිට මෙන්න මේ විදි window එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන තියෙන settings ටිකත් මම මෙන්න මේ දාගෙන තියෙන විදිහටම දාගන්න. ඊළඟට ඔයාලා මෙන්න මේ outer glow කියන එකට ටික් එක දාගන්න. ඊළඟට ඒක උඩ ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ විදි window එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි අන්න එතන තියෙන color එකත් ක්ලික් කරලා මෙන්න මේ විදි yellow color එකක් එකට add කරගන්න ඕනේ. ඊට පස්සේ මම මෙන්න මේක size එකයි opacity එකයි මෙන්න මේ විදිහට වෙනස් කරගන්නවා. හරි ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මේකේ size එකයි opacity එකයි වෙනස් කරගත්තා. ඉතින් ඊළඟට අපි මෙන්න මේ අන්තිමටම තියෙන drop shadow කියන එකට ටික් එක දාගෙන ඒකට යන්න ඕනේ.
ඊට පස්සේ මෙතනින් ඩිස්ටන්ස් එක ස්ප්‍රෙඩ් එක සයිස් එක ඔයාලා මෙන්න මේ විදිහට හදාගන්න. ඉතින් දැන් මෙතන ඩ්‍රොප් ෂැඩෝ එකේ කලර් එකයි බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එකයි දෙකම බ්ලැක් කලර් එක නිසා අපිට මේ ඩ්‍රොප් ෂැඩෝ එක හරියට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ ඩ්‍රොප් ෂැඩෝ එක ඔයාලට කැමති විදිහට settings වෙනස් කරලා එඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මෙතන තියෙන OK කියන බටන් එකට ක්ලික් කරගන්නවා. ඉතින් දැන් අපිට මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත golden text එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා අපේ gradient එක මෙන්න මේ විදිහට හොඳට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට 3D look එකක් එක්ක මෙන්න මේ විදිහට කහ පාට මේ වටේට තියෙන්නේ අපි දාපු inner glow එක. ඉතින් ඒ වගේම මේ වටේට තියෙන්නේ අපි දාපු outer glow එක. හරි ඉතින් මම දැන් පෙන්නන්නම් කොහොමද අපි මේ ඇඩ් කරගත්ත effects ටික තව ටෙක්ස්ට් එකකටත් ඇඩ් කරගන්න කියලා. හරි ඉතින් මම දැන් ඒකට ආයෙත් මෙන්න මෙතන තියෙන ටෙක්ස්ට් tool එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතනින් සිංහල ෆොන්ට් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ සිංහල අකුරු හරියට ටයිප් වෙන්න ඕන නිසා මම මෙන්න මෙතනින් සිංහල key help එක enable කරගන්නවා. හරි ඉතින් මම දැන් මෙතනින් මේ විදිහේ වචන ටයිප් කරගන්නවා. ඉතින් මම දැන් මෙතන මේ විදිහට සිංහල අකුරු කියලා ටෙක්ස්ට් එක ටයිප් කරගත්තා. ඉතින් ඊළඟට අපි අර කලින් golden effect එක ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ එතන right click කරලා මෙතන තියෙන copy layer style කෙනෙකුට ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ දෙවෙනි ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ඒකුඩත් right click කරලා මෙතන තියෙන paste layer style කෙනෙක් ක්ලික් කරගන්න ඕනේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර කලින් layer එකට ඇඩ් කරපු effect ටිකම මෙන්න මේ ටෙක්ස්ට් layer එකටත් ඇඩ් වෙලා තියෙනවා. හරි ඉතින් මම දැන් පෙන්නන්නම් කොහොමද silver color text එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒකටත් ලේස් වෙන්න ඕන නිසා මං ඕට ක්ලික් කරගෙන මෙන්න මේ YouTube කියන එකේ කොපි එකක් ගන්නම්. ඉතින් ඊට පස්සේ මම ඒකට right click කරලා මෙතන තියෙන blending options කියන එකට යනවා. ඊට පස්සේ ඒකේ gradient කියන එක select කරලා මෙතන තියෙන gradient colors දෙකට click කරගන්නවා. ඉතින් ඊළඟට අපි මෙන්න මෙතන light color එකට සුදු පාටට ආසන්න grey color එකක් දාගන්න ඕනේ. මෙතන තද color එකට ඒ අපි දාගන්න grey color එකට පොඩ්ඩක් වැඩි grey color එකක් add කරගන්න ඕනේ. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට ඒ gradient එක හදාගත්තා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් OK කෙනෙකුට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන inner glow කියන එකට ගිහින් එතනින් color එක white color එකට change කරගන්නවා. ඒ වගේම මෙතන outer glow එකත් මම මෙන්න මේ විදිහට white color එකට change කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන තියෙන OK කෙනෙකුට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් අපිට දැන් මෙන්න මේ විදිහට අපේ silver text එකත් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකට add කරපු effects ටිකත් කලින් වගේම copy කරලා තව ලේකට paste කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් මේ වීඩියෝ එකට like එකක් දාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.